භාග්‍යතුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට පස්සේ සඳහන් කරනවා සාරිපුත්ත මම දරුවන්ට සෙනෙහස නැති තාත්තා කෙනෙක් කියලා හිතන්න එපා. එදා ජූතක බමුණ දෙවනි වතාවට දරුවෝ අරගෙන යනකොට ඔවුන් විලාප කියපු හැටි. මගේ ඇස් දෙකෙන් කඳුළු වෙනුවට ආවිලි කියලා. ඒ තරම් දරු සෙනෙහස තිබුණ තාත්තා කෙනෙක්. නමුත් මං ඒ තරම් කැපකිරීම කළේ නුඹලා වගේ සංසාරේ දුක් විඳින අය මේ සංසාරයෙන් එතර කරවන්නමයි කියලා. දැන් තේරෙනවද අපි වෙනුවෙන් විඳලා තියෙන දුක? අපි වෙනුවෙන් සාමාන්‍ය ඔය කැපකිරීම අපිට ජීවිත කීයකින් කරන්න හිතන්නවත් පුළුවන්ද? ඉතින් එහෙම කැපකිරීම කරලා තමයි පින්නතනේ අපිට දේශනා කළේ මෙයයි මග මෙයයි නොමග.